වීඩියෝ එකේදී රෙසිස්ටර් වලින් සිදුවෙන්නේ මොකද්ද? රෙසිස්ටර් වල අගය සොයන විදිය. රෙසිස්ටර් එක නම් ප්‍රතිරෝධය. සාමාන්‍යයෙන් ප්‍රතිරෝධයේ මේ රූපය තියෙන්නේ මෙන්න මේ ආකාරයට. මෙහෙම තියෙනවා. ඕකේ මෙහෙම තියෙනවා. ඒකේ සාමාන්‍යයෙන් අපි මල්න ලබන්නේ ඕම් වලින්. ඕම් වල සලකුණු මේක ඕම් මේ කරන්නේ. සාමාන්‍යයෙන් ඕම් 1000ක් කියන්නේ 1 කිලෝ මේකක්. සාමාන්‍ය රෙසිස්ටර් වර්ග දෙකක් තියෙනවා. ඒකේ රෙසිස්ටර් වල එකගේ තමයි තියෙනවා පර්මනන්ට් එක තියෙනවා, ස්ථිරම රෙසිස්ටර් එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා වේරියබල් එක. මේ දෙකේ මේ රෙසිස්ටර් වර්ග දෙක තමයි තියෙන්නේ සාමාන්‍ය. සාමාන්‍ය මේ පර්මනන්ට් එක තමයි සාමාන්‍ය ජීවිතයේදී අපි භාවිත කරන පර්මනන්ට් එක. වේරියබල් එකක් අපි පාවිච්චි කරනවා. මේ රෙසිස්ටර් එක වෝල්ට් ගණන් වලට හදනවා. 5 වෝල්ට් 12 වෝල්ට් ඒ වගේ වෝල්ට් ගණන් වලට හදනවා. මේ කියන්නේ මේව හදන්නේ මේ අධික ඉලෙක්ට්‍රිසිටි එකට ඔරොත්තු දෙන විදිහට තමයි හදන්නේ. මේ එක ප්‍රතිරෝධක වලට දාලා මේ වෙන කූලින් සිස්ටම් තියෙනවා. එදිනදා භාවිතයට ගන්නා අපි එදිනදා භාවිතයට ගන්නේ සිකරයක් හරි කාබන් හරයක් හරි වටා ඔතල තියෙන නියුට්‍රෝන් කම්බියක්. නියුට්‍රෝන් කියන එක ඔයාලා දන්නවා ඇති. ඒකට අධික ප්‍රතිරෝධී බලයක් තියෙනවා. දැන් අපි මේ රෙසිස්ටර් වර්ග දෙක ගත්තොත් පර්මනන්ට් එකේ ලාංඡනය වෙන්නේ මෙන්න මේ ලාංඡනය තමයි පර්මනන්ට් එකේ. ඊට පස්සේ වේරියබල් එකේ ලාංඡනය වෙන්නේ මෙන්න මේක. මෙහෙම ඇවිල්ලා මෙහෙම ඉරක් ගන්න කියලා පර්මනන්ට් එකේ ලාංඡනය වෙන්නේ. ඔයාලට පේනවද දන්නේ මේ රෙසිස්ටර් එක තමයි පර්මනන්ට් වර්ග රෙසිස්ටර් එකක්. මේ තියෙන්නේ වේරියබල් රෙසිස්ටර් එකක්. මේක තමයි වේරියබල් රෙසිස්ටර් එක. මේක වේරියබල් රෙසිස්ටර් එකක්. මේ සර්කිට් එකට හයි කරලා තියෙන මේ තාත් වේරියබල් රෙසිස්ටර් එක. මේක 50 කිලෝ ඕම් ගණනට අයිති වෙන අර වොලියුම් කන්ට්‍රෝල් වලට සාමාන්‍යයෙන් ඉන්නේ. එයින් එකක් තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපිට මේ රෙසිස්ටර් එක ගත්තොත් මේකේ පළවෙනි කෝඩ් එකේ තියෙන්නේ කහ තියෙනවා, දෙවෙනි කෝඩ් එකේ දම් තියෙනවා, තුන්වෙනි කෝඩ් එකේ තැබිලි තියෙනවා, අන්තිම කෝඩ් එකේ තියෙනවා රන්. දැන් අපි මේ දම් කහ එකයි දම් එකයි ගන්නේ. කහ එක තියෙනවා 4 කියලා, දම් එක තියෙනවා 7 කියලා, තැබිලි එක තියෙන්නේ 3 කියලා. ඒතකොට තැබිලි එකේ අපි 3 කියලා දාන්නේ. ඒකට තියෙන බිඳුවේ තමයි තැබිලි එකේ දාන්නේ. මම මේ රන් එක හදන විදිහ ඊළඟ රෙසිස්ටර් එක හදන කොට කියලා දෙන්නම්. දැන් මේකේ අගේ වෙන්නේ මේක තමයි ඕම් මෙච්චක් කරනවා 47000ක් වෙන ඕම්. ඒතකොට අපි දැන් මේක ලියත හැකි අපිට ඕම් 1000ක් ලියත හැකි 1 කිලෝ ඕම් එකකින් නම් 47යි 47000 ලියත හැකි අපිට 47යි කිලෝ ඕම් කියලා. මේ රෙසිස්ටර් එක 47 කිලෝ ඕම් රෙසිස්ටර්. මේ ප්‍රතිරෝධයේ ගමු මෙතන රෙඩ් කියලා. අපි දෙවෙනි එකත් රෙඩ් කියලා ගමු. ඊළඟ තුන්වෙනි එක ඔරෙන්ජ් කියලා ගමු. අපි අන්තිම එක ගෝල්ඩ් කියලා ගමු. ඊට පස්සේ අපිට එන්නේ රෙඩ් එක 2යි, ඔරෙන්ජ් එකට 0.3ක් එන්නේ. ඊට පස්සේ මේක අපිට තියෙන්නේ ධන හෝ ඍණ 100ට 5යි කියලා. අපි මේක දැන් ඉන්නේ අපිට 22000යි ඕම් කියලා. අපිට ඒක කන්වර්ට් කරගන්න මෙතන 1000යි සමානයි 1 කිලෝ
ඕම් එකයිනේ. ඊට පස්සේ අපිට 22යි කිලෝ ඕම් කියලා කන්වර්ට් කරගන්න එක මේක තමයි මේකේ අගය. දැන් අපි මේ C ධන හෝ ඍණ 100ට 5 දිනනනේ. අපි දැන් ඒක තමයි හදාගන්න යන්නේ. ඒකට අපි 22000 ලියන්න ඕනේ ඉස්සෙල්ලා. ඊට පස්සේ 100ට 5 මේ වල අපි සුළු කරන්න ඕන. සුළු කරවට පස්සේ එන්නේ අපිට 1100. මේකෙන් කියන්නේ ධන හෝ අඩු හෝ වැඩි වෙන්න පුළුවන් මේ රෙසිස්ටර් එකේ මේ 1100ක් ඕම් අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. ඒකෙන් අපි දැන් අපි මේ 22000න් අඩු කරන්නකො. 20000න් අඩු කරලා පස්සේ අපිට එනවා කිලෝ ඕම් 22යි 9ක් එනවා. ඊට පස්සේ 22000ට 1100ක් ඉදිරියට පස්සේ 23.1 කිලෝ ඕම් වෙනවා. ඒ කියන්නේ මේකේ ඕම් පරාසය තියෙන්නේ මේ දෙක අතර තමයි ඕම් පරාසය තියෙන්නේ. දැන් අපි ඊළඟට හොයන්න යන්නේ අපිට දැන් සාමාන්‍ය තැනකට රෙසිස්ටර් එකක් අපිට දාන්න කලින් ගණනය කිරීමක් කරන්න තියෙන්නේ. අපි ඒකට ගන්න සාමාන්‍යයෙන් ඕම් නියම තියෙනවා. කියන්නේ සාමාන්‍ය මේ නියමෙ තියෙනවා V = IR කියලා. ඒකේ තියෙනවා. ඒක දැන් අපි ඉස්සර වෙලා සර්කිට් එක ඇදලා පටන් ගමු. මම සර්කිට් එක අදින්න මෙතන. දැන් මෙතන රෙසිස්ටර් එකක් තියෙනවා. අපි ඒක දන්නේ නැහැ. මෙතන LED එකක් තියෙන්නේ. ඒකට ගන්නවා 3 වෝල්ට් ගන්නවා 30 මිලි ඇම්පියර් එකක් ගන්නවා. මෙතන තියෙන 12 වෝල්ට් මේ එකක්. ඊට පස්සේ අපි ඒක ගණනය කිරීම කරන්නේ R සමානයි ප්‍රධාන විදුලිය ඊට පස්සේ LED එකේ වෝල්ටේජ් එක බෙදීම LED එක ගන්න ඇම්පියර් ගන්න. ඊට පස්සේ අපි ඒක හොයත හැකි 12 වෝල්ට් වලින් අඩු කරන 3 වෝල්ට් ඊට පස්සේ 0.03 ඇම්පියර් කියන්නේ මේ මිලි ඇම්පියර් 30 තමයි අපි ඇම්පියර් කරලා 0.03න් කියන්නේ. ඊට පස්සේ අපිට එනවා 9 බෙදීම 0.03 කියලා. අපිට ඊට පස්සේ ඒක ලියත හැකි 900 බෙදීම 3 කියලා. අපිට මේ බිංදු දෙක මෙහෙම තියලා සුළු කරන්න බැරි හින්දා උඩට ගෙනියත හැකි. මෙතනින් උඩට ගෙනිච්ච ඊට පස්සේ 900යි. ඊට පස්සේ අපිට උත්තරේ එනවා 300යි ඕම් කියලා. අපිට මෙතෙන්ට දැහි 300යි ඕම් රෙසිස්ටර් එකක් ඊට වඩා වැඩි එකක් උනත් පුළුවන් අපිට මෙතෙන්ට පාවිච්චි කරන්න. දැන් අපි බලමු LED බල්බ් දෙකකට හදන විදිය. ඒකටත් අපි ගන්නේ රෙසිස්ටර් එක ගන්නවා. අපි ඒකේ මේක දන්නේ. ඉස්සේ අපි ගන්නවා මෙහෙම LED බල්බ් දෙකක් ගන්නවා. ඊගලත් අපි සැපෙමුම් ලබා දෙනවා. සැපෙමුම් වෙන්නේ 12 වෝල්ට්මයි. ඊට අපි රෙසිස්ටර් එක දාන්නේ නැහැ. ඊස්සේ මෙතන පළවෙනි බල්බ් එක තියෙනවා අපි ගාව රතු තියෙනවා. අනිත් එක අපි දාමු නිල් කියලා. ඊට පස්සේ අපි මේකට ගන්න කලිනවා 0.8 වෝල්ට්. රතු වලට සාමාන්‍යයෙන් අඩුයි වෝල්ටේජ් එක ගන්න 2.2 වෝල්ට් ගන්න. ඊට පස්සේ දෙකටම දාමු 20 මිලි ඇම්පියර් කියලා. ඊටසේ 20 මිලි ඇම්පියර් දැම්මම ඊට අපි අරකේ වගේමයි හදන්නේ. R සමානයි ප්‍රධාන සැපයුමේ වෝල්ටේජ් එක අඩු කරනවා. අපි මේ දෙකට එක පළවෙනි බල්බ් එක දෙවෙනි බල්බ් එක කියලා දාමු. පළවෙනි LED එකේ වෝල්ටේජ් එකෙන් එකතු කරලා දෙවෙනි LED එකේ වෝල්ටේජ් එකත් එකතු කරලා මේ දෙකම ප්‍රධාන සැපයුමෙන් අඩු කරන්න ඕන. ඊපස්සේ ඔයාලා මතක තුන කරන්න ඕන. අපි දෙවෙනි LED එකට අපි LED දෙකේම ඇම්පියර් එක ලියන්නේ. අපි ලියන්නේ එක LED එක ඇම්පියර් එක විතරයි.
ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න දෙකේම ලියන්නේ අපි එක LED එකක ඇම්පියර් එකක් විතරයි ලියන්නේ. අපි දැන් ගාන හදමු 12 වෝල්ට් වලින් අඩු කරන 1.8 දාන 2.2යි ඊට පස්සේ ඒක අපි බෙදන්න ඕන 0.02කින්. ඒ කියන්නේ මිලි ඇම්පියර් එකනේ දැන් ඒක ඇම්පියර් වෙලා තියෙන්නේ. එතකොට අපිට උත්තරයක් එනවා 8 වෝල්ට් බෙදීම 0.0යි ඇම්පියර් කියලා. ඊට පස්සේ අපිට පේන දැන් කලින් එකේ කරා වගේම මෙතන බින්දුව දෙක උඩට යවත හැකි. එතකොට 800 බෙදීම 2 වෙනවා. ඊට පස්සේ 400යි වෙනවා. 400යි ඕම් වෙනවා. දැන් මෙතෙන් මතක ඇතුව මේකයි ගන්න ඕන. අපිට දැන් මේ වේ නම් හොයන්න දෙයක් නැහැ. මේ වේ මේ මෙතන අපිට කෙලින්ම දීලා තියෙනවා ගාන 50 කිලෝ ඕම් කියලා. අපිට ඊට පස්සේ මේ ඇතුත් හොයන්න දෙයක් නැහැ. මේ ඇතුත් අංක තියෙන 103න් පෙන්නන්නේ මේක තියෙන 104න් පෙන්නන්නේ 100 කිලෝ ඕම් කියලා. 103න් පෙන්නන්නේ 10 කිලෝ ඕම් කියලා. ඒකත් අපිට හොයන්න ඕනේ. අපිට අගේ හොයන්න තියෙන්නේ මෙන්න මේ රෙසිස්ටර් එකේ තමයි